හොඳයි සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි කල්තොට ඉලුපෑලස්ස බුද්ධ ශ්‍රාවක පිරිවෙන් විහාරස්ථානයේ පිරිවෙනේ පරිවිනාධිපති හාමුදුරුව නැත්නම් විහාරස්ථාන විහාරාධිපති හාමුදුරුව. ඉතින් විශේෂයෙන්ම මම හැමෝගෙම අවධානයට ලක් කරන්න කැමති කාරණාවක් තියෙනවා. ගොඩාක් අය සාසනික වශයෙන් හාමුදුරන් වහන්සේලා දැක්කට ඒ වගේම නව මාධ්‍යවල පොඩිහාන් වහන්සේලා දැක්කට උන්වහන්සේලා ඒ වගේ පන්සල් ජීවිතවල ගෙවෙන ඒ වගේම කටුක සහ ඒ වගේම අඩු පහසුකම් ඇති තවත් එක්තරා පිරිවෙන විහාරස්ථානයක් පිළිබඳව ඔබේ අවධානය මේ ලක් කරන්න උත්සාහ කරන්න. ඉතින් ඇත්තටම ඉලුපෑලස්ස කන්ද පන්සල කියවන් පස්සේ දායක පවුල් 48ක් විතර ඉන්න ඒ වගේම බොහොම දුෂ්කර ඌව පළාතේ ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ අල්දුමුල්ල ප්‍රාදේශීය කොට්ටාසේ අති දුෂ්කර ඒ වගේම කඳුමුදුනා කුඩ පිහිටි පිරිවෙන විහාරස්ථානය මේ දැන් ඔයගොල්ලෝ දකින්නේ මේ පොඩිහාන් වහන්සේලාගේ නිවාසික කාමර. ඉතින් ඇත්තටම අපිට මේ සියලු දේවල් හාමුදුරන් වහන්සේ පුළුවන් විදියට මේ බිත්ති ටික බැඳගෙන මේ බ්ලොග් ගල් ඒ වගේම බිත්ති තාම කපරාදු කරලා නැහැ. මේ පොළොවට ඒ වගේම තාම සිමෙන්ති දාලා එහෙම නැහැ, සිවිලමක් එහෙම නැහැ. පොඩිහාන් වහන්සේලා 18 නම මෙහි නිවාසික වැඩ ඉන්නවා. මේ කාමරෙත් ඒ වගේම දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් පොඩිහාන් වහන්සේ නමක් ඉන්නවා. ටිකක් ඉහළ පන්තියේ ඉන්න සිසහන් නමකුත් එක්ක පොඩිහාන් වහන්සේ නමකුත් අපි දාලා. එතකොට මේ හැමතැනම දැන් මේ බෙසීට් එකක් එහෙම මේ ගහගෙන ඒ වගේම මේ බිත්ති තාම කපරාදු කරන්නේ නැති නිසා ඒ වගේම ලෑට මේ බිත්ති වල තියෙන ග්‍රවුට් එක එහෙම නැත්නම් මේ වැලි ඒ බ්ලොග් ගල කෑලි වැටෙන ඒ නිසා මේ බෙසීට් එකක් ගහගෙන මේ පාඩම් කරන තැන් වලටත් ඒ වගේම රෙදි ගහගෙන ඒ වගේම පාඩම් කරන කටයුතු කරගන්නේ తాවකාලික වෛරින් එකක් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ වගේ හැම කාමරයකම ඒ වගේම අඩක් නිම කරලා තියෙන්නේ. ඉතින් අපිට සාසනික කවුරු හරි මේ කාමර ටික කපරාදු කරලා මේ ජනෙල් ටික දාලා පොළොවට සිමෙන්ති ටික දාලා මේ ඔළුව ඔක්කොම ඒ වගේම අනාරක්ෂිත ආකාරයට තියෙන්නේ. මේවට තව ඔළුව ඒ වගේ දොරවල් දාලා නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ ටික පිළියෙලක් කරගන්න පුළුවන්. ඒ වගේම උදව් උපකාරයක් ඒ වගේම ගන්න පුළුවන් අය ඉන්නවා. අපි බොහොම සතුට වෙනවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කියලා අපේ ආගම වෙනුවෙන් කියලා බෞද්ධ විදිහට ඔබ චෛත්‍ය බුදු දේවල් මහා ඒ වගේම නිර්මාණ මහා දැවැන්ත පන්සල් වල කූපින්කම් කරනවා ඇති. ඉතින් මේ හුදකලා ඒ වගේම අඩු අවදානමක් තියෙන මේ ස්ථානයේට මේ පොඩිහාන් වහන්සේගේ නේවාසිකාකාර ඒ වගේම කපරාදු කළ පිළිලක් කළා. හැමෝම කැමති ලස්සන ගෙයක ලස්සන කාමරයක ඉන්න ගෙදරක ඉන්න පොඩි ළමෙක් වුණා. ඒ නිසා මේ පොඩිහාන් වහන්සේලාටත් එවන් වූ ආසාවක් ඇති මේ කුංචි හිත්වල මහාන ජීවිතේ වෙනින් තමන්ගේ ඒ ජීවිතේම කැප කරලා ඇවිල්ලා ඉන්න දෙමාපියන් ඇත්තලා අපි හැමෝගෙම අවධානයට ලක් කරන්න කැමති මේ නේවාසික කාමර කපරාදු කරලා වැඩ අවසන් කිරීමට අනුග්‍රහකදායකත්වය තමයි විශේෂයෙන් මේක දකින්න බලන අයට ඒ වගේම අපේ ගේ තියෙන ඉල්ලීම. ඒ නිසා හැමදෙනාගේ අවධානය මේ සඳහා යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Oh.